මේ ගොඩවල් පහ මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා හිතනකොට එතන ඇති වෙන తත්වය තමයි මොකද? දික්ටි ආත්ම දෘෂ්ටිය. ඒතර ඔන්න රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධය තණ්හා මාන දික්ටි කියන ආකාර තුනෙන් අල්ලාගෙන ඉන්න කෙනාට කියන නම තමයි සත්වයා කියලා කියන්නේ. දැන් ඉතින් මේ ගොඩවල් පහ අල්ලගත්ත නම් මේ ගොඩවල් පහ පවත්වා ගන්න පුළුවන් තැන් තුනකුත් අපි හොයා ගන්නවා. ආන්නේ තැන් තුනට අපි කියන වචනයක් භවත්‍රය කියලා. මොකද්ද භවත්‍රය? කාම භව, රූප භව, අරූප භව. ඒතර ඔන්න ඔය කියන භවත්‍රයෙහි ඉපදෙමින් මැරෙමින් ගමන් කරන එක තමයි සසර සැරිසරනවා කියන්නේ. ඒතර ඔය භවත්‍රය නියෝජනය කරන ලෝක තියෙනවා. කාම භවය නියෝජනය කරන ලෝක කීයක් තියෙනවද? 11ක් තියෙනවා. කාමාවචර බ්‍රහ්ම ලෝක 6යි, දිව්‍ය මනුෂ්‍ය ලෝක කාමාවචර දිව්‍ය ලෝක 6යි, මනුෂ්‍ය ලෝකයයි, සතර අපායයි. ඊට පස්සේ රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා රූප භවයේ. අරූප භවයේ අරූපාවචර බ්‍රහ්ම 4ක් තියෙනවා. බ්‍රහ්ම ලෝක 4යි. එතකොට අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි, රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි, කාමාවචර ලෝක 11යි. ඔක්කොම 31යි. ඔය 31ට කියන්නේ 31 තලය කියලා. ආන්න ඒ වාගේ තල 31 භවත්‍රයේවා තියෙනවා මේ ලෝකයේ කෝටි ප්‍රකෝටි ගාණක්. කෝටි ප්‍රකෝටි ගාණක් තියෙන අපි ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට ඔය වාගේ කාම රූප අරූප කියන භවත්‍රය නියෝජනය කරන මේ ලෝක 31ට අපි කියන්නේ මොකක් කියලාද? සක්වල කියලා. සක්වල. ඒතකොට ඒවන් සක්වලවල් ලක්ෂ කෝටි ගාණක් මේ විශ්වය පුරාම තියෙනවා. ඒ සක්වලවල් අතරේ අපි ඉන්න සක්වල විශේෂයි. ඒ නිසා මේ සක්වලට කියන විශේෂ නම මොකක්ද? මගුල් සක්වල කියලා. මගුල් සක්වල කියන්නේ කේන්ති ගියාම බදින එක? නෑ. මගුල් සක්වල කියන්නේ මේ සක්වල විතරයි ලෝතුරා බුදුවරු පහළ වෙන්නේ. මේ සක්වල විතරයි සද්ධර්මයේ පහළ වෙන්නේ. මේ සක්වල විතරයි තුනුරුවන් පහළ වෙන්නේ. ධර්මයේ පහළ වෙන්නේ. ආන්නේ මංගල ලක්ෂණේ නිසා තමයි මේ මගුල් සක්වල කියලා කියන්නේ. ඒතර ඔය කියන සක්වලෙන් සක්වලට, භවයෙන් භවයට, ලෝකෙන් ලෝකයට සත්වයා ඉපෙදෙමින් මැරෙමින් ගමන් කරන එකට තමයි සසර සැරිසරනවා කියලා කියන්නේ. ඕන මතක තියාගන්න. එතකොට ඇයි දැන් මේ සත්වයා ඔය විදියට භවයෙන් භවය, ලෝකින් ලෝකේ ගමන් කරන්නේ? වෙන දෙයක් නිසා නෙවෙයි. ඒ ලෝකවල තියෙන දේවල් පරිහරණය කරන්න තියෙන ආසාව නිසා. තණ්හාව නිසා තමයි සත්‍යය ඔය විදිහට ඉපදෙමින් දිගට යන්නේ. ඒතර දැන් හිතන්න මෙහෙම දැන් ඔන්න අපි ඉපදිලා ඉන්නවා. කොහෙද? කාම භවයේ. මේ අපි ඉන්න භවයට කියන්නේ කාම භවය කියලා. ඒතර කාම භවයේ තියෙන කාම ලෝක කීයක්ද? 11ක්. සතර අපායයි, මනුෂ්‍ය ලෝකයයි, දිව්‍ය ලෝක 6යි. ඒතකොට ඒ ලෝක 11 අපි ඉපදිලා ඉන්නේ මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකේ කියන්නේ කාම භවයට ඇති එක ලෝකයක්. එතකොට ඒ මනුස්ස ලෝකයේ කොටස් තියෙනවා. මනුස්ස ලෝකය ගත්තාම නේද? මේ මනුස්ස ලෝකයේ මහා ද්වීප වශයෙන් කොටස් කරලා තියෙනවා. ඊට පස්සේ රටවල් වශයෙන් කොටස් කරලා තියෙනවා. ඒ විදිහට කොටස් තියෙනවා. අපි එතකොට ආන්න ඒ කොටසක උපදින්නේ මොකක් නිසා? ඒ කොටසේ උපදින්න අපේ හිතේ තිබිච්ච කැමැත්ත නිසා. මොකද ඒ කොටසට ආවේනික වෙච්ච කාරණා පහක්
සඳහා අපේ විශේෂ කැමැත්තක් ඇති වෙලා තියෙනවා. ඒ කොටසට අයිති ඒ කොටසට ආවේනික වෙච්ච කාරණා. එතකොට ලෝකේ ඒවත් ලෝකයට අයිති ඒවමයි. ලෝකෙට අයිති සැපවලට අපි කියනවා වචනයක්. මොන සැප කියලාද? ලෞකික සැප කියලා. ලෝකෙට අයිති සැප ලෞකිකයි. එතකොට ඒ ලෞකික සැප ප්‍රධාන කාරණා පහක් විදියට අපි දක්වනවා. මොකක්ද? ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නහයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, ශරීරයට දැනෙන පහස. ඔන්න ඔය පහට කියනවා ලෞකික සැප කියලා. තව නමක් තියෙනවා පංචකාම සම්පත්. ඒතර මේ කියන පංචකාම සම්පත් තියෙන කොහෙද? කාම ලෝකයේ. ඒතර කාම ලෝකයේ ගත්තාම මුළු ලෝකේ හැම තැනම තියෙන්නේ එකම විදිහේ පංචකාම සම්පත් නෙවෙයි. ඒ කලාපයට, ඒ මහද්වීපයට, ඒ රටට, ඒ ප්‍රදේශයට ආවේනික දේවල් තමයි තියෙන්නේ. දැන් උදාහරණයකට ගමු. දැන් රූප ගත්තොත් දැන් අපි මේ දකුණු ආසියාතික කලාපීය රටවල් වල මිනිස්සුන්ට ආවේනික රූප තමයි අපිට මේ දකින්න ලැබෙන්නේ. නේද? එතකොට අපේ කනට ඇහෙන්නේ මොනවද? ඒත් ඒ ආසියාතික කරේ ශබ්ද තමයි ඇහෙන්නේ. සංගීතය ගත්තත් අපි මේ පැත්තේ ශබ්ද තමයි අපි අහන්නේ. මොකද ඒ වගේ ශබ්ද අහන්න කලින් කැමැත්තක් ඇති කරගෙන අපි ඊතන අපි ඉපදිච්ච හින්දා. එතකොට අපිට අත්විඳින්න ලැබෙන සුවඳ මේ ප්‍රදේශයට ආවේනික සුවඳ නේද? පර්ෆියුම් එකක් ගත්තත් ලංකාවේ මිනිස්සුන්ගේ ප්‍රිය උපදවන සුවඳ එක වර්ගයක්. අරාබිකරේ අය ගහන සුවඳ තව වර්ගයක් වෙන්න පුළුවන්. යුරෝපාකරේ අය පාවිච්චි කරන සුවඳ තව වර්ගයක් වෙන්න පුළුවන්. අප්‍රිකානු මහද්වීපයේ අය පාවිච්චි කරන සුවඳ තව වර්ගයක් වෙන්න. ඒ විදිහට ඕස්ට්‍රේලියාවේ පාවිච්චි කරන සුවඳ තව වර්ගයක් වෙනවා. අන්න ප්‍රාන්තයෙන් ප්‍රාන්ත, කලාපයෙන් කලාපයෙන්, මහද්වීපයට ඒවත් වෙනස් වෙලා යනවා. එතකොට දැන් ඔන්න අපේ මේ මනුස්ස ලෝකයේ මේ අපි ඉන්න ලංකාවෙත් ආවේනික වෙච්ච රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තියෙනවා. දැන් බලන්න රස ගත්තාම නේද? අපි ටිකක් මිරිස් 3-5 එහෙම දාලා කෑම කන්න කැමති නේද? තව කට්ටිය මිරිස් කන්න කැමති නැහැ. එක එක්කෙනාගේ රස ප්‍රියතාවයත් වෙනස්. ස්පර්ශත් අන්නේ වගේ. ඒතකොට දැන් අපි මනුස්ස ලෝකේ ලංකාවෙම ඉපදුනේ ඇයි? ලංකාවෙම ඉපදුනේ මොකක් නිසාද? ඔන්න ඔය ලංකාවේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට අපේ ඇති වෙච්ච කැමැත්ත නිසා. නැත්තම් ඉතින් හැමෝම එක තැන ඉපදෙන්නේ නැහැ. එතකොට මෙතන තියෙන්නේ භින්න රුචිකත්වය. මේ මැරෙන මිනිස්සුන්ගේ තියෙන වෙන ආසාව. එතකොට ලංකාවේ මිනිස්සුම ලංකාවේ උපදිනවා කියලා කතාවක් නැහැ. දැන් සමහර ඉන්නු ලංකාවේ ජීවත් වුණාට කන්න කැමති ඕස්ට්‍රේලියාවේ කෑම. එහෙම නැත්නම් අප්‍රිකාවේ කෑම. නේද? එහෙම නැත්නම් මැද පෙරදිග කෑම නහන්න. එතකොට මොකද වෙන්නේ? එයාලගේ කැමැත්ත තියෙන්නේ මේ පැත්තට. එතකොට එහි තියෙන රූප බලන්න යාලා ආසයි, එහි තියෙන ශබ්ද අහන්න ආසයි, එහි තියෙන ගඳ සුවඳ අහන්න ආසයි, දැනගන්න ආසයි නේද? අන්නේ ආසාවට අනුව තමයි එහි උපදින්නේ. දැන් සමහර ඉන්නවා ලංකාවේ ඉපදුනාට ජීවත් වෙන්නේ එංගලන්ත කියලා හිතාගෙන. එහෙම හිටින්නෝනේ නේද? එතකොට එයාලා කන්නේ එංගලන්තේ තාලෙට, අඳින්නේ එංගලන්තේ තාලෙට, හිතන්නේ එංගලන්තේ තාලෙට, ඊළඟට අනිත් ඇවතුම් පැවතුම් ඔක්කොම එංගලන්ත. ඊට පස්සේ ඉතින් ඒවට ආසාවෙන් අන්නේ ඒවා තියෙන තැන්වල අපහපොදේ. ඒක තමයි. ඔය අතරේ ලංකාවේ ඉන්න මිනිස්සු තවත් අනිත් රටවල් වල ඉන්න මිනිස්සුත් එන්න පුළුවන්. එයාලට මේ මනුස්ස ලෝකේ තියෙන රූපවලට වැඩි ආසාවක් නැහැ. එයාලා ආස කරනවා දිව්‍ය ලෝකේ රූප බලන්න. දිව්‍ය ලෝකේ ශබ්ද අහන්න.
දිව්‍ය ලෝකේ ගඳ සුවඳ ආග්‍රහණය කරන්න. දිව්‍ය ලෝකේ රස බලන්න. නේ? ආන්න එතකොට මොකද කරන්නේ? ඒ ආශාව සන්තරපණය කර ගැනීමට අවශ්‍ය කරන විදිහට කර්ම රැස් කරලා එහි උපදිනවා. එතකොට ආන්න ඒ විදිහට ඔබ කල්පනා කරලා බැලුවොත් ඔබ අපි හැමෝම ඒ තැන්වලට ගිහිල්ලා තියෙන මොකක් නිසාද? ඒ තැන්වලට යන්න තිබිච්ච කැමැත්ත නිසා. දැන් උදාහරණයකට ගත්තොත් ඔබ දැන් මේ ප්‍රඥානාලිකාවේ මේ මැදිරියට ඇවිල්ලා තියෙන පටිගත කිරීමකට. ඇයි මේ බණ අහන්න තියෙන කැමැත්ත නිසා. මේ පටිගත කිරීමට සම්බන්ධ වෙන්න තිබිච්ච කැමැත්ත නිසා. එතකොට මේ කැමැත්ත නිසා ඒක පටිගත කරන තැනට ඔබ ආවා. නිකම්ම ඉන්න බෑනේ. ඒකට අවශ්‍ය කරන ප්‍රතිපාදන හොයාගෙන ඒවා සම්පූර්ණ කරලා තමයි ආවේ. ආන්නේ වගේ ඔබට උවමනාවක් ඇති වෙනවා නම් මේ භවයේ යම් කිසි භවයකට යන්න, මේ සසර යම් කිසි භවයකට යන්න, කාම භවයකට හරි, රූප භවයකට හරි, අරූප භවයකට හරි, ඒ භවයට යන්න අවශ්‍ය කරන කර්ම ඔබ රැස් කරලා තියෙනවා. ඒ රැස් කරපු කර්ම අනුරූපව තමයි ඉපදින්නේ. ඒතර අපි දැන් ඔන්න කාම භවයේ මනුස්ස ලෝකයේ ගත්තොත් මනුස්ස ලෝකයේ ඉපදෙන්න අවශ්‍ය කර්ම රැස් කරලා තිබෙනවා. ඒ මනුස්ස ලෝකයේ ලංකාවේ උපදින්නට අවශ්‍ය කරන කර්ම රැස් කරලා තිබෙනවා. ඇයි ලංකාවේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංචකාම සම්පත්වලට අපේ කැමැත්ත ඇති වෙච්ච හින්දා. ආන්නේ කැමැත්තට අනුව තමයි අපි එදා එතෙට ඇවිල්ලා. එහෙම නැතුව මේ එක එක්කෙනාගේ කැමැත්තට අනුව නෙවෙයි. අපි ඒ කැමැත්තට අනුව. එතකොට මේ ලෝකේ ඔය විදිහට එක එක රටවල් වල එක එක භවවල් වල උපදින්නේ අපේ කැමැත්ත. ඉතින් ඔන්න ඔය විදිහට භවයින් භවය, ලෝකෙන් ලෝකය, රටින් රට ඉපෙදෙමින් මැරෙමින් ගමන් කරන එකට කියනවා සසර සැරිසරනවා කියලා. එහෙම සසර සැරිසරන්නේ මොකක් නිසාද? බුදුහාමුදුරු දේශනා කරනවා අවිජ්ජා නීවරණානං තණ්හාය සංයෝජනාන. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිච්ච නිසා. අවිද්‍යාව කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියන්නේ අර කැමැත්ත ඇති වෙච්ච පංචකාම සම්පත් පිළිබඳව නිසි ලෙසින් දන්නේ නැතිකම. අන්න ඒක තමයි අවිද්‍යාව කියන්නේ. දැන් අපිට කැමැත්තක් ඇති වුණානේ මේ මනුස්ස ලෝකයේ, මනුස්ස ලෝකෙත් ලංකාවේ එක එක තැන්වල තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පරිහරණය කරන්න කැමැත්තක් ඇති වෙනවා. අතට අවිද්‍යාව කියන්නේ මොකද්ද? අන්න ඒ කැමැත්ත ඇති වෙච්ච රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පිළිබඳව නියම විදියට දන්නේ නැතිකම තමයි විද්‍යාව. නියම විදිය හේවත් යථාර්ථය. මොකද්ද මේ කියන පංචකාම සම්පත්තල තියෙන යථාර්ථය? යථාර්ථය තමයි ත්‍රිලක්ෂණය. මොකද්ද ත්‍රිලක්ෂණය? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ස්වභාවය. එතකොට මේ කියන ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නහයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, ශරීරයට දැනෙන පහස අනිත්‍යයි. මොහොතක් පාසාම මේවා වෙනස් වෙලා යනවා කියලා වැටහෙන්නේ නැතිකම අවිද්‍යාව. ඊට පස්සේ මේ කියන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ කාරණා ටික මට ඕන විදියට පාලනය කරගන්න බෑ කියලා වැටහෙන්නේ නැතිකම අවිද්‍යාව. එතකොට එහෙම අවිද්‍යාව තියෙන කෙනා හිතන්නේ ඒව මට ඕන විදියට පාලනය කරන්න පුළුවන් කියලා. එහෙම අවිද්‍යාවෙන් ඇහිච්ච කෙනා හිතන්නේ මේවා අනිත්‍ය වෙන්නේ නැහැ, නිට්ටයයි කියලා. මේවා අවිද්‍යාවෙන් ඇහිච්ච කෙනා හිතන්නේ මේවා අනාත්ම නෙවෙයි, ආත්මයි කියලා. අන්න එයාට තේරෙන්නේ මේ යථාර්ථය මේවා මොහොතක් පාසාම
වෙනස් වෙලා යනවා කියලා දකින්නේ. ඒව Tamanට අවශ්‍ය විදිහට පාලනය කරගන්න බැරි ලෙසින්ම වෙනස් වෙලා යනවා කියලා වැටහෙන්නේ. ආන්න ඒ වැටහෙන්නේ නැතිකමනේ අවිද්‍යාව කියන්නේ. ඒ අවිද්‍යාව නිසාම එයා හිතනවා ඒව මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන්, හැමදාමත් නොවෙනස් මේ විදිහට තියෙනවා කියලා හිතලා ඒ කියන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන කාරණාවල තණ්හාවෙන් බෙදෙනවා. ඒව අල්ල ගන්න. ඒතර අල්ල ගන්නට හේතුව තමයි අල්ලගත්තොත් උරුම වෙන්නේ දුකයි කියලා දන්නේ නැතිකම. ඒක තමයි අවිද්‍යාව. හරියට රත් වෙච්ච යකඩයක් ඇල්ලුවාම පිච්චෙනවා කියලා දන්නේ නැති එක්කෙනා මොකද කරන්නේ? ඒක අල්ලනවා. ඇල්ලුවාම මොකද වෙන්නේ? පිච්චෙනවා. පිච්චුනහම දුකයිද සැපයිද? දුකයි. ආන්න ඒ වගේ තමයි මෙන්න මේ පංචකාම සම්පත්. ඒතර පංචකාම සම්පත් අනිත්‍යයි, දුකයි, අනාත්තයි කියලා තේරෙන්නේ නැති එක්කෙනා ඒක තණ්හාවෙන් අල්ලගන්න වෑයම් කරද්දී, තණ්හාවෙන් අල්ලගෙන බැඳිලා ඉන්න වෙලාවට ඒක වෙනස් වෙනකොට, අනිත්‍ය වෙනකොට, ඒක මට අපිට ඕන විදිහට පාලනය වෙන්නේ කරගන්න බැරි වෙනකොට දුකයි. ඒක තමයි ඇත්ත. එතකොට දුක හටගන්නේ මොකක් නිසාද? බැඳීම නිසා. දැන් මේ යාළුවෝ ටිකට නීතා කුලතුංග මහාත්මනියගේ වියෝගය දුක. ඉතින් දුක සමනය කරගන්න තමයි මේ බණ කියලා හිත හදාගෙන පින් දෙන්න බලාපොරොත්තු. දැන් ඕස්ට්‍රේලියාවේ ඉඳලා මැරුණ එකම එක්කෙනා නීතා කුලතුංග මහත්මිය විතරද? නෑ නේ. එහෙනම් අනිත් මැරිච්ච අයටත් පින් දෙන්න එපා හිතලා. දුන්නේ නෑ. ඇයි ඒ දුන්නේ නැත්තේ? ඒ අපේ යාළුවා නෙවෙයි නේද? එතකොට මේ ඇයි දුන්නේ ඇයි? මේ අපේ යාළුවා පුංචි කාලේ ඉඳලා එකට ඉස්කෝලේ ගිහිපු අය. අවුරුදු ගාණක් තිස්සේ මෙහෙම ආශ්‍රය කරපු අය. ඔය ආදී වශයෙන් අපි හිතනවා නේද? දැන් මේ නීතා මහත්මනියගේ පාසල් වියේ ඉඳලා දැන් ඔන්න මතක් වෙනවා ඇති. ඉස්සෙල්ලාම මොන්ටිසෝරි ආපු දවස, ඊට පස්සේ grade 1 වලට ඉස්කෝලේ ඇතුල් කරගත්ත දවස නේද? ඊට පස්සේ යාළු වෙච්ච හැටි, ඊට පස්සේ සෙල්ලම් කරපු හැටි, ඊළඟට ඕනෝන් විනෝද වෙච්ච හැටි, එහෙම දැන් මතක් වෙනවා. එහෙම මතක් වෙන්න මොකද වෙන්නේ? බැඳීම වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. බැඳීම වැඩි වෙනවා. එහෙම බැඳී ඔය විවිධ අරමුණු හිතා බැඳීම වැඩි කරගෙන ඊට පස්සේ අනේ දැන් ඔන්න ආරංචි වුණා, හදිසි අසනීප වුණා, ඉස්පිරිතාලේ ඉන්නවා, අන්න එක සැරේටම ආරංචි වෙනවා මොකක්ද? මැරුණා කියලා. දැන් ඒ ආරංචිය යන්නේ අර ඔක්කොම හිතලා බැඳීම වැඩි කරගෙන ඉන්න වෙලාව. එතකොට ඔය ආරංචියත් එක්කම මොකද වෙන්නේ? අන්න පටන් ගන්නවා රිදීම ඇති කරන්නේ. එතකොට රිදීම තියෙන්නේ කොතනද? බැඳීම තියෙන තැන. මතක තියාගන්න. බැඳීම වැඩි වෙන්න රිදීම වැඩි. ඒකයි ලෝකයේ යථාර්ථය. මේ ලෝකයේ මොන තරම් දේවල් ඇති වෙල නැති වෙල යනවද? ඒ ඇති වෙල නැති වෙලා යන, වෙන් වෙලා යන, අප අතහැරලා දාලා යන, අපට අහිමි වෙන හැම දෙයක් සම්බන්ධයෙන්ම අපිට දුකයිද? දුක් නැහැ. ඒතර දුක ඇති වෙනව නම් ඇති වෙන්නේම අපි යමකට බැඳිලා ඉන්න ස්වභාවය අනුව. ඒ අනුව දුක නිර්මාණය කරන්නේ කවුද? අපිමයි, වෙන කවුරුත් නෙවෙයි. බැඳෙන ආකාරයට හිතා ඒකී තදින් අල්ල ගැනීමට ලක් වුණොත්, බැඳුනොත් අපි කොච්චර බැඳිලා හිටියයි කියලා කතාවක් නැහැ. ලෝක ධර්මතාවයේ සංස්කාරවල ස්වභාවය මොකද්ද? ඇති වෙනව නැති වෙනව. ආවලා බැඳිලා ඉන්න හින්දා මේක නැති කරන්න හොඳ නැහැ කියලා එහෙම ධර්මතාවයක් නැහැ. අපි මේ ලෝකේ තියෙන මොන දෙයකට කැමති වුණත් ලෝකයේ ස්වභාවය තමයි ඒ දේවල් හටගෙන කාලයක් තිබිලා නැති වෙලා යන්නේ. ඒක අපිට නවත්තන්න බෑ.
ඉතින් අපි ඇති වෙල නැති වෙල යන්නේ ඒවා සම්බන්ධයෙන් දැඩි බැඳීමකට ලක් වෙලා හිටියොත් ඒ තුල උරුම වන්නේ රිදීමම පමණයි. ඒ නිසා විහිං රිදව ගන්න යන්න හොඳ නැහැ. මේ යථාර්ථයේ තේරුම් ගන්නට දහම ඉස්මතු වෙලා තියෙන වකවානුවක. ධර්මය පැහැදිලි කරලා තියෙන වකවානුවක ධර්මයට වඩාත්ම සමීප වෙලා තැලෙන රිදෙන සිත් නිවෙන සැනසෙන සුවපත් වෙන සිත් බවට පත් කරගන්න ඔබ වෑයම් කරන්න ඕන, ඔබ උත්සාහවත් වෙන්න ඕන. ඉතින් කෙසේ වෙතත් ඔන්න අවිද්‍යාව කියන්නේ මොකද්ද? අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ කියන පංචකාම සම්පත් වල තියෙන යථා ස්වરૂපය දන්නේ නැතිකම. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ ඒ තුල වැටහෙන්නේ නැතිකම. ඒ නිසා යා මොකද කරන්නේ? අවිද්‍යාව නිසා අරමුණු වල තණ්හාවෙන් බෙදෙනවා. ඇහැට පේන රූපවල තණ්හාව ඇති කර ගන්නවා. කනට ඇහෙන ශබ්දවල තණ්හාව ඇති කර ගන්නවා. නහයට දැනෙන ගඳ සුවඳේ තණ්හාව ඇති කර ගන්නවා. දිවට දැනෙන රසෙහි තණ්හාව ඇති කර ගන්නවා. කයට දැනෙන ස්පර්ශෙහි තණ්හාව ඇති කර ගන්නවා. එතකොට අරමුණෙහි විතරක් නෙවි තණ්හාව ඇති කරගන්න යා. ඒ අරමුණු එකක් එකක් පාසා උපදිනවා මොනවාද? පංචස්කන්ධ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංචස්කන්ධ හටගන්න. ආන්නේ පංචස්කන්ධයන්ගේ ත්‍රිලක්ෂණයට වැටෙන්නේ. එතකොට මේ ත්‍රිලක්ෂණේ වැටෙන්නේ නැති නිසා යා මොකද කරන්නේ? පංචස්කන්ධේ තණ්හාව ඇති කරගන්න. එතකොට පංචස්කන්ධෙහි තණ්හාවෙන් බැඳිලා ඉන්න කෙනා කවදා හරි දවසක මේ පංචස්කන්ධය බිඳී ගියාට පස්සේ උරුම කරගන්නේ මොකද්ද? දුක විතරයි. එතකොට ඔබ තේරුම් ගන්න මේ සත්වයා ඔන්න ඔය විදිහට පංචස්කන්ධයේ ආසක්ත කරගෙන ඉන්න සත්වයා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංචස්කන්ධය මමය, මගේය, මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න සත්වයා මේ කාම ලෝකෙට ඇවිල්ලා කාම ලෝකයේ තියෙන පංචකාම සම්පත් සම්බන්ධයෙන් අවිද්‍යාවෙන් කටයුතු කරන නිසා එයාට ඒවා මුල් කරගෙන ත්‍රිලක්ෂණීය ක්‍රියාත්මක වෙන හැටි තේරුම් ගන්න බැරි වෙනවා. ඒ තේරුම් ගන්න බැරි කම නිසා එයා අර පංචකාම සම්පත්තලත් ඇලෙනවා. ඒ වගේම අර පංචස්කන්ධයේ ඇලෙනවා. මොකද එයා පංචස්කන්ධයත් ත්‍රිලක්ෂණයට ලක් වෙන එකක් කියලා වැටහෙන්නේ නැති නිසා, අවිද්‍යාව නිසා. එතකොට අවිද්‍යාව නිසා අන්තිමේදී ඇති වෙන මොකක්ද? තණ්හා. එතකොට තණ්හාව ඇති වෙන්න මොකද වෙන්නේ? නැවත සසරට වැටෙනවා. නේද? ඒකයි වෙන්නේ. එතකොට අපි මේ මනුෂ්‍ය ලෝකයේ තියෙන මනුෂ්‍ය සම්පත්, කාම සම්පත් වලට තණ්හාව ඇති කරගත්තා. ඒ කාම සම්පත් භුක්ති විඳින්න අවශ්‍ය කරන කර්ම රැස් කරගත්තා. ඒ කර්මානුරූපව අපි ආයි මනුෂ්‍ය ලෝකෙ පහළ. තව කාට හරි ඕන නම් දිව්‍ය ලෝකේ තියෙන කාම සම්පත් වලට ආසාවක් ඇති කරගත්තොත් එයා ඒවා ලබා ගැනීම පිණිස කර්ම රැස් කරනවා. ඒ කර්ම රැස් කරලා එයා දිව්‍ය ලෝකෙ උපදිනවා. ආන්නේ විදිහට කර්ම රැස් කරමින් මේ සංසාරෙ දිගටම යනවා. එතකොට සසර උපදිනවා, ජීවත් වෙනවා, මැරෙනවා. එතකොට උපදීම, ජීවත් වීම, මරණයටපත් වීම කියන මෙන්න මේ කාරණා අතරතුර ඒ සත්වයාට අප්‍රමාණව දුක් විඳින්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙහෙම සංසාරේ සැරිසරනකොට දීඝරත්තං වූ භික්ඛවේ දුක්ඛං පච්චනුභූතං. මහණෙනි, ඔබ ගොඩාක් දුක අනුභව කරලා තියෙනවා. දුකටපත් වෙලා තියෙනවා. මොන දුකටදපත් වෙලා තියෙන්නේ? සසර දුකට, වෙන දෙයක් නෙවෙයි. දැන් සසරට පිවිසියානම්, දැන් අපි මනුෂ්‍ය ලෝකයට ආවනම්, මනුෂ්‍ය ලෝකේ සම්පත් වලට තියෙන ආසාව නිසා, කර්ම රැස් කරපු නිසා අතීතේ ඒ කර්මානුරූප මනුෂ්‍ය ලෝකයට ආවනම් ආපු වෙලාව ඉඳලා විඳින්නේ දුක තමයි. නේද? පළවෙනි දුක තමයි ජාති දුක.
එනකොටම දුක් විඳගෙන එන්නේ. දැන් ළමයෙක් මනුස්ස ලෝකෙට එනකොට hina වේගෙන සැලියුට් කරගෙන ඉන්නේ නේද? අම්මත් අඬනවා ළමයාත් අඬනවා. එතකොට ඉපදෙන්නේම දුක මත පිහිටලා දුකින්. එහෙම ඉපදිච්ච එක්කෙනා ඊට පස්සේ මොකද කරන්නේ? අනුපිළිවෙලින් වයසට යනවා. වයසට යන්න වයෝ ගුණ අනුපුබ්බංජහන්ති. මොකද වෙන්නේ? ශාරීරික ජවය, බලය, ශක්තිය ගිලිහිලා යනවා. ආන්නේ ගිලිහි යාම තුල අපේ හිතට ඇති වෙනවා දුක. පින්වත්නි හරියට බැලුවොත් අපිට දුක ඇති වෙන්නේ හේතු දෙකක් නිසා. මොකද්ද හේතු දෙක? හේතු දෙක තමයි කැමති දේ නොලැබීමයි අකමැති දේ ලැබීමයි. ඔය හින්දා තමයි දුක ඇති වෙන්නේ. දැන් හිතන්න අපි හරි ආසයි ඇහෙන් ලස්සන රූපයක් බලන්න. අපි කැමති කෙනාව කැමති දේ බලන්න කැමැත්තෙන් ඉන්න ඇහැ අයාගෙන බලාගෙන ඉන්නවා. කොහොම වෙලා ඉඳෙද්දී එක සැරේට මෙයාට පේනවා කවුද එයා අකමැතිම එක්කෙනා හැට පේනවා. එතකොට මොකද වෙන්නේ? අන්න කැමති දේ දුන්නේ නෑ. අකමැති දේ ලැබුණා. කැමති දේ ලැබුණේ නෑ. එතකොට මොකද වෙන්නේ? දුකයි. නේද? අපි කැමති බොහෝම මිහිරි ශබ්දයක් අහන්න. එහෙම නැත්නම් කවුරු හරි අපි ගැන අගය කරනවට වර්ණනා කරනවට අපි හරි කැමතියි. ඒ ශබ්ද අහන්න කැමැත්තෙන් කන් යොමු කරගෙන ඉන්න වෙලාවේ කවුරු හරි ඇවිල්ලා බැනගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? කැමති දේද ලැබුණේ? නෑ. කැමති දේ ලැබුණේ ලැබුණේ අකමැති දේ. අන්න දුකයි. නේද? ඊට පස්සේ අපි කැමති නහයට ප්‍රිය හොඳ සුවඳක් ආග්‍රහණය කරන්න. එහෙම කැමැත්තෙන් ඉන්න වෙලාවක කවුරු හරි ඇවිල්ලා ගඳ ගස්සනවා. ගඳ ගැස්සුවම මොකද වෙන්නේ? කැමති දේ ලැබුණේ අකමැති දේ ලැබුණේ. අන්න අපිට දුක ඇති වෙනවා. අපි කැමති බොහෝම ප්‍රියමනාප දේ අපි කැමති ආහාර පාන උයලා තියෙනවනම් අන්න ඒවා කන්න කැමති. ඒ නිසා අපි දැන් ඔන්න ගෙදර යනකොට මේ කෑම උයලා ඇති කියලා බලාපොරොත්තු සහගතව අපි කැමති කෑම කන්න බලාගෙන යනවා. එහෙම යද්දී කන්න හම්බ වෙන්නේ අපි කැමති කෑම නෙවෙයි. නීරස කෑමක් කන්න හම්බ. එතකොට කන්න හිතෙනවා. කන්න හිතෙනවා හදපු එක්කෙනා. නේද? ඊට වාන්නේ එතකොට හිතේ එනවා දුක. ඊට පස්සේ අපි කැමති බොහොම මට සිලිටි සුව පහසු ස්පර්ශවලට. එහෙම ස්පර්ශයක් විඳින්න කැමැත්තෙන් ඉඳෙද්දි අපි හිතමු හොඳට පහසුකම් සහිත කුෂන් කරලා හොඳ පුටු ඇති කියලා හිතන වෙලාවක ඔන්න අපිට ලැබෙන්නේ නිකන් ලෑලි පුටුවක්. අනකමැත් ඒක දැන් පහසුකම් නැති ආස්නයක් ලැබෙනවා. එතකොට මොකද වෙන්නේ? දුකයි ඇති වෙන්නේ. දුක නිසා හිතේ හටගන්නේ මොකක්ද? තරහ. දුක් වේදනාව මුල් කරගෙන හටගන්නේ තරහ. එතකොට දැන් මේ ලෝකේ ජීවත් වෙන අපි හැමෝම කැමති ප්‍රත්‍යඥ නිසා. මොකද්ද කැමැත්ත? අපිත් එක්ක ජීවත් වෙච්ච අය අපිත් එක්කම ජීවත් වෙනවා දකින්න අපි කැමති. ඒක තමයි අපේ කැමැත්ත. අපේ කැමැත්ත ඒක වුණාට අපිට අහන්න ලැබෙනවා අපිත් එක්ක ජීවත් වෙච්ච කෙනා අපි අතහැරලා ගියා කියලා. ඒක අපි ප්‍රිය කරන අසන්නට ලැබෙන ආරංචියක්ද? නෑ. එතකොට අපි අකමැති ආරංචියක් එතකොට අපිට ලැබුණා. එතකොට හිතට ආන්නේ මොකද්ද? දුකයි. දුකයි. දුක විතරක් නෙවෙයි ඒක තරහ ඇති වෙන්නත් හේතුවක්. දුක වේදනාව මුල් කරගෙන ඇති වෙන්නේ පටිඝය තරහ. එතකොට දුක වැඩි වුණාම අපි මොකද කරන්නේ? අනපේක්ෂිත ආරංචියක් අර විදිහේ හදිසි අනතුරක් වෙලා මරණයටපත් වුණා ආදී වශයෙන් ආරංචියක් ලැබිච්ච ගමන් අපිට දුකයි. අපි දුක ප්‍රකාශ කරන මාධ්‍ය මොකද්ද? අඬනවා එක සැරේ.
කඳුළු හලනවා. නේද? කඳුළු හලනවා කියන්නේ මොකක්ද? තරහෙන් කරන වැඩක්. කඳුළු හලනවා කියන්නේ පටිඝ මූලික ක්‍රියාවක්. ඕන්නක හොඳට දැනගන්න ඕන. සමහර අය දන්නේ නැතිකම හින්දා කියන අයියෝ යා නම් ඇඬුවේවත් නෑ. කොච්චර අඬන්න ඕන එක්කෙනෙක්ද? හරියට ඇඬුවේ නැහැනේ ওই තුත්තක් අනලා ටිෂු එකකින් අඳුළු පිහිටතා හිටියා. විතරයි අරය හැමත පෙරලි ඇඬුව කෑ ගහ ඇඬුවා කියලා අන්න ලකුණු දෙනවා ගොඩක් අඬපු එක්කෙනාට. ගොඩාක් ඇඬුව කියන්නේ මොකද්ද? එයාට ගොඩාක් තරහ ගියා කියන එක. ගොඩාක් කේන්ති ඇති වුණා කියන එක. ඇයි අපි අඬන්නේ කර්මය හමුවේ අසරණ වුණා වෙන දෙයක් නිසා නෙවෙයි. දැන් අපේ ප්‍රිය ඥාතිවරුන් අපට කලින් අපිව අතහැරලා යනවා. මරණයටපත් වෙනවා. මාරයාට චැලෙන්ජ් කරන්න අපිට බෑ. නේද? මාරයාට ගහන්න බනින්න මාරයා යටපත් කරන්න අපිට බෑ. එතකොට මාරයා හමුවේ අපි හැමෝම යටයි. ආන්නේ මාරයා හමුවේ ඇති කරගන්න යටහත් බව ඉවස ගන්න බැරි වුණාම ඒක පෙන්නන එකම මාධ්‍යය තමයි මොකද්ද? අඬන. දැන් පුංචි ළමයෙක් අම්මයි තාත්තයි එක කොහේ හරි යනවා. පොඩි ළමයා කඩේක මොනවා හරි දැකලා ඒක පෙන්නලා අම්මගෙන් ඉල්ලනවා. අම්මා ගාව සල්ලි නැති නිසා හරි ඉල්ලන දේ නුසුදුසු හින්දා හරි පොඩි ළමයට අරන් දෙන්නේ නැහැ. එතකොට පොඩි ළමයාට උනේ මොකද්ද? යාට කැමති දේ ලැබුණේ නැහැ. ඒතර කැමති දේ ලැබුණේ නැතිවීම නිසා එයාට හිතට අට ගන්නවා දුක. දුකත් එක්ක හට ගන්නවා තරහ. තරහෙන් පොඩි ළමයින් නම් සමහරව ඉන්නවා අම්මටත් ගහන අය ඉන්නවා. සමහර අය මොකද කරන්නේ? ගහ අඬනවා. සමහරු ගහන්නේ නැතුව අඬනවා. ඒ අඬනවා කියන්නේ මොකද්ද? තරහ පිට කරන මාධ්‍ය. එතකොට අපි අපිත් එක්ක ජීවත් වෙච්ච අය අප අතහැරලා ගියා මේ ඝට්ටණය තරහ පටිගය පිට කරන ක්‍රමය තමයි කඳුළු හලනවා. එතකොට මේ කඳුළු හැලෙන්නේ තරහ නිසා වුණාට ඒකට බැඳීමත් මූලික බව අපි තේරුම් ගන්න ඕනේ. බැඳිලා ඉන්න දේවල් වෙන් වී යාම නිසා තමයි තරහ ඇති වෙන්නේ. එතකොට ඇලීමයි ගැටීමයි දෙක බොහොම සමාන බොහොම ළඟින් යන චෛතසික දෙකක්. ඇලෙන තැන ඇලිච්ච දේ නොලැබෙනකොට හිතේ අට ගන්න චෛතසිකේ තමයි ගැටීම. ඉතින් මෙන්න මේ විදිහට ඇලීම් ගැටීම් වලට ලක් වෙලා ජීවත් වෙනකොට ඉපදීම ඉඳලා මරණය දක්වාම අපි ජීවිත පැවැත්ම දිහා බැලුවාම අපිට මොනවද වෙලා තියෙන්නේ? කැමති දේ නොලැබී ගිහින් තියෙනවා. අකමැති දේවල් ලැබිලා තියෙනවා. ඒ නිසාම අඬා වැළපීම් දුක් දුම්නස් වලට ගොදුරු වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ අනුව බැලුවාම මේ දීර්ඝ සංසාරේ අපි වැඩියෙන්ම විඳලා තියෙන දුක. ඒකයි බුදුහාමුදුරු දේශනා කළ දීඝරත්තං වූ භික්ඛවේ දුක්ඛං පච්චනුභූතං. මහණෙනි ඔබ මේ සංසාරේ ගොඩාක් දුක් විඳපු අයෙක්. එතකොට පින්වත්නි මේ දුක් විඳින්න ප්‍රධානම හේතුවක් හැටියට ධර්මයේ දක්වන්නේ අර කලින් කියපු විදිහට අමනාප සංපයෝගා කියලා වචනයක් තියෙනවා. අමනාප සංපයෝග. අමනාප දේවල් හා එකතු වීම. අකමැති දේවල් ලැබීම කියන එක තව විදිහකින්. ඊට පස්සේ මනාප විප්පයෝගා. කැමති දේවල් නොලැබීම. මනාප දේ නොලැබීම තමයි මේ අඬන් හේතුව. මෙන්න මේ අමනාප සංපයෝගයයි මනාප විප්පයෝගයයි මුල් කරගෙන කන්දන්තානං රුදන්තානං අසුපසන්තං පග්ධරිතං අඬමින් වැළපෙමින් අපි කඳුළු හලමින් කටයුතු කරමු. එතකොට මෙන්න මේ කියන උපතේ පටන් විපත දක්වා ඇතිවෙච්ච සංසිද්ධීන් නිසා අපි
අඬපු හෙළපු කඳුළු සංඛ්‍යාව බුදුහාමුදුරු මතක් කරනවා සත් සමුදුර පරයා යන තරමට කඳුළු එකතු වෙන ප්‍රමාණයක් කියලා. මේ මහ මුහුදේ තියෙන ජල ප්‍රමාණය අරගෙන බැලුවොත් ඒ ජලයට වැඩිය මේ අනන්ත දීර්ඝ සංසාර ගමනක යෙදෙද්දී අපි හෙළපු කඳුළු ප්‍රමාණ කරන්න බෑ. ඊටත් වැඩි කියලා සඳහන් කරනවා. එතකොට බුදුහාමුදුරු දේශනා කරනවා දීඝරත්තං වූ භික්ඛවේ මාතු මරණං පච්චන භූතං. මහණෙනි ඔබ මේ සංසාරේ මේ අනවරාග්‍ර සංසාරේ අම්මා මැරිච්ච නිසා අම්මාගේ මරණයෙන් දුකටපත් වෙච්ච වාර ගාන හිතා ගන්න බෑ. අම්මා මැරිච්ච නිසා. ඒ මැරිච්ච අම්මා වෙනුවෙන් හෙළපු කඳුළු සංඛ්‍යාව මහ මුහුදේ ජලයටත් වැඩි කියලා කියනවා. බලන්න ඒතර කොච්චර කාලයක්ද කියලා. එතකොට අන්න ඒ වගේ දීර්ඝ කාලයක් හිතා ගන්න බැරි දීර්ඝ කාලයක්. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේහි වැඩ ඉන්නකොට උන්වහන්සේ ගිජ්ජකූට පර්වතයෙන් බැහැලා ඒ පව්ව පාමුල යට සක්මන් කර ඉන්නවා. උන්වහන්සේ දකිනවා වයසක තාත්ත කෙනෙකුයි තරුණ පුතෙකුයි ගිජ්ජකූට පර්වතයේ උඩ ඉඳලා පල්ලෙහාට බැහැගෙන යනවා. ඉතින් බුදුහාමුදුරුවෝ මේ තාත්තයි පුතාගෙන් අහන කොහෙද මේ දෙන්න ගිහින් එන්නේ කියලා. එතකොට පුතා උත්තර දෙනවා. අනේ බුදුහාමුදුරුවනේ අපේ තාත්තට මේ අලුත් ආසාවක් ඇවිල්ලානේ අමුතු ආසාවක්. මොකක්ද ආසාව? මේ මැරෙන්න කිට්ටුව තියෙන ආසාව. තාත්තා කිව්ව බුදුහාමුදුරනේ මට පුතේ මම මැරුණාම මේ ලෝකේ කවුරුවත් ආදාහනය කරපු නැති තැනක මගේ දේහය ආදාහනය කරන්න කියලා. ඉතින් මං නම් දන්නේ නැහැ බුදුහාමුදුරනේ එහෙම දැනක් හොයාගන්න පුළුවන්ද කියලා. මං ගිහුවා තාත්තා පෙන්නුවොත් නම් මම කොහොම හරි අමාරුවෙන් හරි කරන්නම් කියලා. තාත්තයි තැන පෙන්නුවා. ඒ තැන බලන්න ගිහිල්ලා එන ගමන් තමයි මේ ආවේ කියලා. බුදුහාමුදුරගෙන මමත් කැමති මේ තැන පොඩ්ඩක් බලන්න මටත් පෙන්නන්නකෝ කියලා. ඉතින් ආපහු තුන් දෙනාම ගිජ්ජකූට පර්වතයේ උඩට නැග්ගා. නැග්ගා මේ පර්වතයේ මැද්දේ තියෙන ගල් දෙබුක්කාවක්. ඒ දෙබුක්කාවට බහින්න බෑ ලේසියෙන් කාටවත්. ඒ දෙබුක්කාව මැද්දේ පොඩි ඉඩක් තියෙනවා. ආන්නේ ඉඩ පෙන්නලා පුතාට කියලා තියෙන තාත්තා එතන කවුරුවත් ආදාහනය කළේ නැහැ. එතන මාව ආදාහනය කරන්න කියලා. ඉතින් බුදුහාමුදුරන්ට ඒ තැන පෙන්නුවාම බුදුහාමුදුරුන් සිනා පහළ වුණා. බුදුහාමුදුර අකාරණේ නිකන් හේතුවක් නැතුව hina වෙන්නේ නැහැ. පුතා එක දැනන් හිටියා. පුතා ආවා ඇයි බුදුහාමුදුරට hina වුනේ? එතකොට කියනවා ඔබේ පියා මේ තාත්තගේ නම උපසාල්හක බ්‍රාහ්මණයා. ඔබේ පියා උපසාල්හක නමින්ම ආත්ම භාව 500ක් මේ ස්ථානයේම ආදාහනය කළා කියලා. වෙන කවුරුවත් නෙවෙයි එයාගේම තාත්තා. වෙන නම් වලින් නෙවෙයි සංසාරේ ඒ නමින්ම. ඒතර කීවතාවක් උපදින්න ඕනද කියලා හිතන්න. එතකොට වෙන නම් වලින් කීවතාවක් එතන ආදාහනය කරන්නේ. එතකොට එයාගේ තාත්තා විතරක් නෙවෙයි වෙනත් මිනිස්සු වෙනත් අය කොච්චර ආදාහනය කරන්නේ. ආන්නේ යනෝ මේ මහ පොළොවේ අපේ දේහයන් පස් යටට යට කරපු තැන් හැම තැනම ඇති. ඔය වාඩි වෙච්ච තැන කලින් අපි මැරිච්ච තැනක් වෙන්නේ. නේද? මම මේ බණ කියන තැන සමහර වෙලාවට මම මැරුණාට පස්සේ ආදාහනය කරපු තැනක් වෙන්නේ නැති සංසාරේ. ඒක තමයි ස්වභාවය. එච්චරට දීර්ඝ කාලයක් අපි මේ සංසාරේ සැරිසරනවා. ආන් හිම සසර සැරිසරනකොට අපට අම්මා නොවෙච්ච කෙනෙක් හොයාගන්න බෑ. එතකොට ඒ අම්මලා වෙනුවෙන් අම්මලාගේ වියෝගය හමුවේ අපි ඇඬු කඳුළු එකතු කළොත් මහා සාගරයේ ජලයටත් වැඩිය ජලය එකතු වෙනවා කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා.
ඊළඟට දීඝරත්නං වූ භික්ඛවේ පිතු මරණං පච්චන භූතං. මහණෙනි ඔබ තාත්තාගේ මරණය නිසා මේ දීර්ඝ සංසාරයේ අප්‍රමාණ දුක් වෙලා තියෙනවා. ඒ තාත්තාගේ මරණයෙන් දුකටපත් වෙලා ඔබ හෙළපු කඳුළු සංඛ්‍යාව මහා සාගරී ජලයටත් වැඩි එකතු වෙනවා කියලා බුදුහාමුදුරුව අවධාරණයෙන් ප්‍රකාශ කරනවා. එච්චරද? ඊට පස්සේ දීඝරත්නං වූ භික්ඛවේ භාතු මරණං දුක්ඛං පච්චන භූතං. ඔබ සහෝදරයාගේ මරණය නිසා බොහෝ සෙයින් දුකටපත් වෙලා තියෙනවා මේ දීර්ඝ සංසාරේ. එතකොට ඒ සහෝදරයා වෙනුවෙන් හිදලපු කඳුළු සංඛ්‍යාව මහා සාගරී ජලයට වැඩි එකතු වෙනවා කියලා කියනවා. ඒතර බලන්න එක සහෝදරයද අපිට ඉන්නේ. එක එක ජාතියේ සහෝදරයෝ වෙනුවෙන් අපි කොච්චර කඳුළු හෙළලා තියෙනවද? සහෝදරයාගේ මරණයේදී හැම විතරක් නෙවෙයි සහෝදරියගේ මරණය හමුවේදීද අපි ඒ විදිහටම කඳුළු හෙළලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපි අපේ පුතාලාගේ මරණය හමුවේ අම්මල තාත්තල විදිහට කඳුළු හෙළලා තියෙනවා මහා සාගරයේ ජලයට වැඩිය. දූලාගේ මරණය හමුවේ අපි කඳුළු හෙළලා තියෙනවා මහා සාගරයේ ජලයට වැඩිය. ඊට පස්සේ ඥාතීන්ගේ මරණය හමුවේ අපි කඳුළු හෙළලා තියෙනවා මහා සාගරයේ ජලයට වැඩිය. යහළුවන්ගේ යෙහෙලියන්ගේ මරණය හමුවේ අපි කඳුළු හෙළලා තියෙනවා මහා සාගරයේ ජලයට වැඩිය. එතකොට මේ නීතා කුලතුංග මහත්මනිය වෙනුවෙන්ම සමහර වෙලාවට අපි සංසාරේ අප්‍රමාණව කඳුළු හෙළලා ඇති. මේ මහත්මිය විතක ඔබ අපි හැමෝටම අම්ම වෙලා ඇති. විතක ඔබ අපි හැමෝටම තාත්ත වෙලා ඇති. විතක ඔබ අපි හැම දිනාටම නෝන වෙලා ඇති. මහත්ය වෙලා ඇති. සමහරවිට අපේම දුවක් වෙලා ඇති. අපේම පුතෙක් වෙලා ඇති. ඒ වගේම අපේ සහෝදරියක් සහෝදරියෙක් වෙලා ඇති. අර වගේම අද වගේම අපේ යාළුවෙක් ගෙහෙලියක් වෙලත් ඇති. විවිධ භූමිකාවන් රංගපාමින් මෙතුමිය ඔබ අප වටේ ජීවත් වෙලා ඇති මේ සංසාරය අප්‍රමාණ. එතකොට ඒ විදිහට අපහා ලබැඳිව බොහෝම සෙනෙහසින් වාසය කරලා ඉඳලා අප අතහැරලා ගියාට පස්සේ ඇතිවෙච්ච දුක දරා ගන්න බැරුව ඇතිවෙච්ච චිත්ත කම්පනය නිසා හෙළපු කඳුළු මහා සාගරයේ ජලයට වැඩි කියන එක බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා. එතකොට මේ කඳුළු සලන්නේ කවුරු හරි මැරුණම විතරක් නෙවෙයි. තියෙනවා තවත් ව්‍යසන, ඥාති ව්‍යසන තියෙනවා, භෝග ව්‍යසන තියෙනවා, රෝග ව්‍යසන තියෙනවා. ව්‍යසන කියන්නේ කරදර. අපි අපේ නෑයන්ට කරදර වුණාම කොච්චර අඬනවද? කරදර කියන්නේ මැරෙනකොට විතරක් නෙවෙයි අඬන්නේ නේද? දැන් සමහර වෙලාවට අම්මල තාත්තලා අඬනවා. මොනවටද අඬන්නේ? ළමයි සම්බන්ධයෙන් අඬනවා. ගෙදර ළමයා විභාගේ ෆේල් වුණාත් අම්මලා අඬනවා. නේද? විභාගේ විතරනේ විවාහය ප්‍රමා වුණාත් අම්මලා අඬනවා. විවාහිත ළමයි ප්‍රමා වුණාත් ඒත් අම්මලා තාත්තලා අඬනවා. නේද? ඒක තමයි ලෝකේ ස්වභාවය. මව්සෙනෙහස ආදරය ඒ කියන කාරණා පදනම් කරගෙන ළමයින්ට තියෙන ආදරයේ වැඩිකමට ළමයින්ට කිසියම් ව්‍යසනයක් දුකක් කරදරයක් පීඩාවක් ඇති වෙන හැම වෙලාවකම ඒක අම්මල තාත්තලට දැනිලා අම්මල කඳුළු සලනවා තාත්තල කඳුළු සලනවා ඒකයි හැටි. ඊට පස්සේ භෝග ව්‍යසන කියන්නේ තමන්ගේ තියෙන දීපල භෝග ඒවා නැති වී යාම තුල විනාශ වී යාම තුල කොච්චර අපි යන්නේ නැද්ද නේද? තිබිච්ච වතු පිට ඉඩ කඩම් වල තියෙන භෝග වඳුරු පැනලා රිලව් පැනලා කඩා දැම්මට පස්සේ ඉත්තාව ගෑවට පස්සේ වල්ලූරු ඇවිල්ලා හාරලා ගියාට පස්සේ කොච්චර අඬලා ඇද්ද? ගෙදරට හොරු පැන්නට පස්සේ කොච්චර අඬලා ඇද්ද? එහෙම නැත්නම් හදීසියවත් මොකක් හරි වයසෝට එකක් වෙලා ගිනි ගත්තට පස්සේ
කොච්චර අඬල ඇද්ද? බොහොම අමාරුවෙන් එකතු කරගත්ත සල්ලි වලට ටැක්ස් වදිනකොට, වැට්ටු වදිනකොට කොච්චර අඬල ඇද්ද? කම්පා වෙලා ඇද්ද? හෝස් ගාලා ගිහිල්ලා හිත පිච්චිලා ගිහිල්ලා ඇද්ද? භෝග ව්‍යසන එච්චරද? රෝග ව්‍යසන, ලෙඩ රෝග වලට පත් වෙලා දරා ගන්න බැරි කොන්දේ අමාරු හැදිලා අනේ අම්මේ කී කොන්දේ අතක ගා අපි කොච්චර අඬලා ඇද්ද? ඒ වගේ විවිධාකාරයේ රෝගාබාධ නිසා අපි මේ සංසාරේ කොච්චර පීඩාවටපත් වෙලා. ඒතර මේ ඔක්කොම පීඩාවටපත් වෙලා කඳුළු හලන්න උනේ ඇයි? මේ ලෝකෙට ආපු හින්දා. එන දෙයක් නිසා නෙවෙයි. මේ ලෝකෙට ආපු හින්දා තමයි අපිට අම්මලා හම්බුනේ, තාත්තලා හම්බුනේ. ඊට පස්සේ සහෝදර සහෝදරිය හම්බුනේ, යාළු හේලිය හම්බුනේ. ඊට පස්සේ නෝනලා මහත්තුරු හම්බුනේ. කාලයකට පස්සේ දූල පුතාලා හම්බුනේ. ඒ ඔක්කොම හම්බුනේ මේ ලෝකෙට ආපු හින්දා. මේ ලෝකෙට ආපු හින්දා තමයි රූප හම්බුනේ, ශබ්ද හම්බුනේ, ගන්ධ රස ස්පර්ශ ඒව හම්බුනේ. මේ ලෝකෙට ආපු හින්දා සල්ලි හම්බුණා, ගෙවල් දොරවල් ලැබුණා, යාන වාහන ලැබුණා, ඉඩකඩම් ලැබුණා. මේ ඔක්කොම ලැබුණා. ඇයි ඒව ලැබුණේ? ඒව ලබා ගන්නට අවශ්‍ය කරන කර්ම රැස් කළා. ඇයි එහෙම කර්ම රැස් කරේ? ඒවලට අපිට ආසාව ඇති වුණා. ඒ ආසාව මුල් කරගෙන ඒව ලබා ගන්න සිතින් කයින් වචනෙන් කර්ම රැස් කළා. කර්මානුරූප අපිට ඒව ලැබුණා. ලැබුණේ ඒවට බැඳුණා. බැඳුනේ ඒවා බිඳුණා. බිඳුන නිසා රිදුණා. එච්චරයි. මෙන්න මේ යථාර්ථය හරියට අපි තේරුම් ගත්තා නම් මේ ජීවත් වෙන ටික කාලය තුළ මේ සාංශාරික ස්වභාවය හොඳින් වටහාගෙන අපි ජීවත් වෙනවා. ඇලෙන තැන නොඇලී, ගැටෙන තැන නොගැටි, මුලා වෙන තැන නොමුලාව ජීවත් වෙන්න අපි වෑයම් කරනවා. ආන්න එහෙම කෙනාට අර ඇති වෙන දුක වේදනාව දරා ගන්න පුළුවන්කම ලැබෙනවා. නිතගට උනන කඳුල යටපත් කරගෙන දහම විනිවිද දකින්නට නුවණස පාදා ගන්න එයා සමත් වෙනවා. එලෙසින් කටයුතු කරන්න ඔබ වෑයම් කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ නිසා අපට අවවාද කරනවා අලමීව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතු. ඒ නිසා මේ සියලු සංස්කාරයන්ගේ කලකිරිය යුතුයමයි. අලං විරජිතුම් මේ සංස්කාරවල නොඇලී සිටිය යුතුයමයි. අලං විමුක්තිතුම් මේ සසර දුකෙන් නිදහස් වේ යුතුයමයි. මේ සංස්කාරයන්ගෙන් නිදහස් වේ යුතුයමයි. ඒ සංස්කාරයන්ගේ කලකිරෙන්න, ඒවයි නොඇලෙන්න, ඒවයි නොමුලා වෙන්න නම් සංස්කාරයන්ගේ යථා ස්වභාවය දැනගන්න ඕන. සබ්බේ සංඛාරා අනිච්ච. සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි කියන යථාර්ථය වටහා ගන්න කෙනා නිතගට උනන කඳුලට නිමාවක් තබන. ආන් එලෙසින් කටයුතු කරන්න ඔබ වෑයම් කරන්න ඕන. ඒ සඳහා සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තේ අස්සු සූත්‍රය ඇසුරු කරගෙන කළ මේ අනුශාසනාව ඔබට මාර්ගෝපදේශනයක්ම වේවා කියලා අපි ඊට සිතින් ප්‍රාර්ථනා කරනවා.